ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු කියලා හිතුවා මේ මූල්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක්ට පැටලෙන තැන් දෙකක් ගැන. ඒ තමයි වත්කම් කළමනාකරණ සමාගම් අර ඇසෙට් මැනේජ්මන්ට් කම්පනීස් කියන්නේ ආය මූල්‍ය හා බැංකු සමාගම්. ෆයිනෑන්ස් ඇන්ඩ් බැංකින් කම්පනීස්. හුඟක් අය ඔක පටලවා ගන්නම තමයි. අන්න ඒකයි. ඉතින් අපි බලමු මේ මූලාශ්‍රත් එක්ක මේ දෙකේ වෙනස්කම් මොනවද පොදුවේ ආයෝජනයේ වැදගත් ඇයිතෙලා. හොඳයි. අපි අරමුණ ඉතින් අර මේ ආයතන දෙකේ වෙනස හරියටම තීරුම් කරලා දෙන එකයි ආයෝජනයේ වාසී ගැන කියන එකයි. ඊටම හොඳයි. අපි එහෙනම් පටන් ගමු වත්කම් කළමනාකරණ සමාගමකින් නේද? AMC එකක් කියන්නේ මොකක්ද කියලා. ඔව් එතනින්ම පටන් ගමු. හරි. සරලවම කිව්වොත් AMC එකක් කියන්නේ අර වෙනත් අයගේ සල්ලි. ඒ කියන්නේ පුද්ගලයන්ගේ හරි ආයතනවල හරි සල්ලි අරගෙන ඒවා වෘත්තීය මට්ටමේ ආයෝජනය කරන තැනක්. කොටස් වෙළඳ පොලේ වෙන්න පුළුවන් බැඳුම් කර දීපල ඔය වගේ දේවල් වල. ඒ කියන්නේ එයාලගේ ප්‍රධානම වැඩේ සල්ලි බාර ගන්න එක නෙමෙයි. නෑ ප්‍රධානම වැඩේ තමයි බාරගත් සල්ලි වලින් උපරිම ප්‍රතිලාභයක්. ඒ කියන්නේ ලාභයක් අරන් දෙන එක. එයාලා නිතරම වෙළඳ පොළ බලනවා අවදානම කළමනාකරණය කරනවා. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් බැංකු ෆයිනෑන්ස් කම්පනීස් ඒව කොහමද මේකට වඩා වෙනස් වෙන්නේ? එතන තමයි ලොකෝම වෙනස තියෙන්නේ. බැංකු සහ මූල්‍ය සමාගම් කියන්නේ අපි දන්නවනේ. තැම්පතු බාර ගන්නවා, ණය දෙනවා, accounts හදලා දෙනවා, කාඩ් දෙනවා, ලීසින් දෙනවා. ඒ කියන්නේ එයාලගේ මූලිකම අරමුණ මූල්‍ය සේවා සපයන එක. අතරමැදියෙක් වගේ. සල්ලි වර්ධනය කරනවට වඩා සේවාවක් දෙන එක. ඔව්. යම්තාක් දුරකට මුදල් වල ආරක්ෂාව ගැන එයාලා හිතනවා. ඒත් ප්‍රධාන දේ අර මූල්‍ය ගනුදෙනු පහසු කරන එක. එතකොට මේ ආයතන දෙකේ ආදායම් මාර්ගත් එමන සාහෙන්න වෙනස් ඇති නේද? අනිවාර්යෙන්ම. AMC එකම සල්ලි හොයන්නේ, ඒ කියන්නේ ආදායම් ලබන්නේ එයාලා කළමනාකරණය කරන දේපල වලින් ගාස්තුවක් අරගෙන. මැනේජ්මන්ට් ෆීස් කියන්නේ වට. හරි. එහෙම නැත්නම් එයාලා හොයා දෙන ලාභයෙන් කොටසක්, ඒ කියන්නේ performance fee එකක් විදියට. ඉතින් එයාලගේ සාර්ථකත්වයේ කෙලින්ම බැඳිලා තියෙන්නේ ආයෝජන හොඳට කරනවද නැද්ද කියන එකත් එක්ක. උදාහරණයක් විදියට අර mutual funds වගේවද? mutual funds එතකොට portfolio management ඔය වගේ සේවා තමයි යාලා දෙන්නේ. හරි. හැබැයි ඉතින් බැංකුයි ෆයිනෑන්ස් කම්පනි වලයි ක්‍රමයේ ඊට වඩා සැහෙන්න වෙනස්. ඕනේ. එයාලා ප්‍රධාන වශයෙන්ම ආදායම් ලබන්නේ අර පොලි ආන්තිකය කියන එකෙන්. net interest margin. ඒ කියන්නේ යාලා දෙන ණය වලින් අය කරන පොලියයි එයාලගේ තැම්පතු වලට ගෙවන පොලියයි අතර තියෙන වෙනස. හරි. තේරුණා. ඊට අමතරව ඉතින් අර සර්විස් charges තියෙනවනේ. account charges, card fees ඔය වගේ දේවල්. එයාලගේ අවධානය තියෙන්නේ අර ණය දෙන එකයි අනිත් මූල්‍ය සේවා ටික හරියට දෙන එකයි. fixed deposits, loans, credit cards ඒ වගේ දේවල්. අන්න හරිය වගේ දේවල්. හරි. එතකොට කැනතුරේ කෙනෙක් හිතන්න පුරොම් ඇයි මම බැංකුවේ FD එකක් දාන්නේ නැතුව මේ AMC එකක් කරා ආයෝජනය කරන්න කියලා. මොකද අර කිව්වා වගේ පොඩි අවදානමක් තියෙන්නත් පුරවන් නේද FD එකකට වඩා. ඒක ඇත්ත. අවදානම සාපේක්ෂව වැඩි තමයි. ඒත් ඒකට හේතු කීපයක් තියෙනවා AMC එකකට යන්න. එකක් තමයි අර කිව්වා වගේ වෘත්තීය කළමනාකරණය. මේ ශාස්ත්‍රීය පළපුරුදු අය තමයි මේ ආයෝජන තීරණ ගන්නේ. නිකම් අනුමානෙට නෙමෙයි දත්ත බලලා විශ්ලේෂණය කරලා. ඒක වැදගත්. අනිත් කාරණේ තමයි diversification. ඒ කියන්නේ විවිධාංගීකරණය. එයාලා ඔයාගේ සල්ලි එක තැනක දාන්නේ නැහැ. කොටස් බැඳුම් කර සමහර විට වෙන රටවල් ආයෝජන ඔය මගේ ගොඩක් තැන්වල බෙදලා දානවා. එතකොට එක තැනක් වැටුණත් අනිත් ඒ වගේන් එක බැලන්ස් වෙනවා. අවදානම අඩු වෙනවා. තේරුණා. ඒ කියන්නේ අවදානම කළමනාකරණය කරනවා කියන එක. හරියටම හරි. ඒ වගේම සමහර වෙලාවට සාමාන්‍ය කෙනෙක්ට යන්න බැරි ආයෝජන අවස්ථාවලටත් මේ හරහා යන්න පුළුවන් වෙනවා. හරි. ඒ කියන්නේ වැඩි අවදානමක් එක්ක වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්න පුරුවන් කියන එකද? එහෙම විභවයක් තියෙනවා. හැබැයි ඉතින් අවදානම ගැනත් නිතරම දැනුවත් වෙන්න ඕන. වැදගත් ප්‍රශ්නයක්. ආයෝජනය කියන්නේ ඇත්තරම දිගුකාලීන දෙයක් නේ. ප්‍රධානම වාසිය තමයි ප්‍රාග්ධන වර්ධනය. සල්ලි වැඩි වෙන එක. ඔයාගේ මුදල් ප්‍රමාණය කාලයත් එක්ක වැඩි කරගන්න පුළුවන්. දෙවෙනි එක උද්දමනය. මේක ලොකු ප්‍රශ්නයක් නේ. බඩු මිල හැම වැඩි වෙන එක. අන්න ඒක. බැංකුවේ සල්ලි තිබ්බට කාලයත් එක්ක ඒ සල්ලි වලින් ගන්න පුළුවන් දේවල් ප්‍රමාණය අඩු වෙනවා. මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. හරියටම. ඉතින් ආයෝජන වලින් පුළුවන් අර උද්දමනයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන්න. එතකොට සල්ලි වල වටිනාකම රැකෙනවා. ඒක වැදගත්. තව දෙයක් තමයි අර නිෂ්ක්‍රීය ආදායම. passive income කියන්නේ. ඒ කොහොමද? ආයෝජන වලින් ලාභාංශ dividends එන්න පුළුවන්. පොලි එන්න පුළුවන්. හරි ඔයා දීපලක ආයෝජනය කරලා නම් කුලී ආදායමක් එන්න පුළුවන්.
මේවා ඔයාට අමතර ආදායම් මාර්ග. හරි හරි. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම අනාගතයට ලොකු හයියක් වෙනවා. විශ්‍රාම යන්න, ළමින්ට උගන්වන්න, ගෙයක් දොරක් හදාගන්න ඔය වගේ දේවල් වලට සලසුම් කරන්න ලේසි. අර මූල්‍යමය ස්වාධීනතාවක් ලැබෙනවා. ඒවනම් අද අපි කතා කරපු දේවල් වලින් පැහැදිලි මේ වත්කම් කළමනාකරන සමාගම් කියන ඒවයි අර සාමාන්‍ය බැංකුයි මූල්‍ය සමාගමුයි කියන්නේ අරමුණු වැඩ කරන විදිහ ආදායම් ලගන විදිය මේ හැම දෙයකින්ම සෑහෙන වෙනස් ආයතන වර්ග දෙකක් කියලා. ඔව්, ඒ වෙනස පැහැදිලි. ඒ වගේම අර අවදානම් මෙහෙම කළමනාකරණය කරගෙන දිගු කාලීනව තමන්ගේ මූල්‍ය අරමුණු වලට යන්න ආයෝජනය කරන එක කොච්චර වැදගත්ද කියන එකත් තේරුණා. ඒක තමයි. ඉතින් මේ කාරණා ඔක්කොම එක අන්තිමට අපිට හිතන්න ඉතුරු වෙන්නේ මෙහෙම ප්‍රශ්නයක්. දැන් මේ ආගෙන ඉන්න කෙනෙක් උනත් තමන්ගෙන්ම අහගන්න ඕන මගේ මූල්‍ය ඉලක්ක මොනවද? මට කොච්චර අවදානමක් දරන්න පුළුවන්ද? ඔව්. අන්න ඒ දේවල් හරියට තීරුම් අරගෙන ඊට පස්සේ තීරණය කරන්න ඕන මට හරියන්නේ AMC එකක් හරහා යන එකද නැත්නම් බැංකුවක සල්ලි තියෙන එකද එහෙමත් නැත්නම් වෙනත් ආයෝජන මාර්ගයක්ද කියලා. ඒක තමයි වැදගත්ම දේ.